හෙලෝ යාළුවනේ කොහමද? ඔයගොල්ලෝ මේ කතාව පොඩ්ඩක් බලන්න මේ හාමුදුරුවෝ කියන කතාව අපිට ගොඩක් වැදගත් වෙයි. ඒ කතාව පොඩ්ඩක් බලලා මට කමෙන්ට් එකක් දාන්න. 2026 මේ පෝය දවසේ මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් මේ මළුවේ ඉඳන් දේශනා කරන්න අපි ප්‍රාර්ථනා කරමු. අපි භාවිතා කරන මේ සමාජ මාධ්‍ය මේ උපාංග සියල්ල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මේ සමාජයට මේ රටට මගේ සම්බුද්ධ ශාසනයට කිරිතුරුවා වගේ හරියන්න පාවිච්චි කරමු. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න ද්වේෂයක් වෛරයක් ඇතිවෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණය අහුරන පංච නීවරණ වල තියෙන ව්‍යාපාදය නඩත්තු කරන්නේ දේශයෙන් වෛරයෙන් තරහෙන් බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල ධර්ම අතර එකක් තමයි ද්වේෂය, ලෝභ, දේශ, මෝහ. එතකොට මේ දේශය පාලනය කරන්න ඕන කෙනෙක් තුල වෛරයක් ඇති වෙයි. ඕන කෙනෙක් තුල දේශයක් ඇති වෙයි. එක පෝස්ට් එකකින් එක බුදු ගුණය ගන්න දැම්මොත් මොකද වෙන්නේ? සිල් සුවඳ හැමයි මොකේද? Facebook එකේ. බැරි දෝක කරන්න. හැම පණිවිඩයක් මේක රැල්ලට හරි පටන් ගන්න තියෙන දැන්. ඒ කතාවෙන් අපි මේ බුදුදහම ඇත්තම කියනවා නම් අපි මේ ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම ප්‍රචලිත කරන්න ඕනේ. ඒ ප්‍රචලිත කරනවා කියන්නේ අපි ලොකුම රැල්ලක් හදන්න ඕනේ. ඒ රැල්ලට ඔබත් එකතු වෙනවද කියලා මට ඒකට ලයික් එකක් දෙන්න.